මම ඔයාලට තව දෙයක් කියන්නද? ඔයාලා දැක්කනේ අපි දැන් අයිස් ඇල්ල ළඟදී සෑහෙන සෙනගක් හිටියා. අතරම හිතන්නේ 100කට ආසන්න සෙනගක් හිටියා. තව ආවා ඒ වගේ මෙතන අපි දිහිටපු කට්ටිය බලලා ගියා. හැබැයි ඒ හැමෝටම මෙන්න මේ ග්ලාස් ඇල්ල නම් මග ඇරෙනවා. මට නම් ඇත්තටම අයිස් ඇල්ලට වැඩිය මේ ග්ලාස් ඇල්ල ලස්සනයි. කියන්නේ අයිස් ඇල්ල කැතයි කියනව නෙවෙයි. ඒ වුණාට ඊට වැඩිය මේක හරි අපූර්වයි. සමහරට මේක හුදකලා වෙලා තියෙන නිසා ඒ තරම් අපූර්වට දැනෙනවා වෙන්නත් පුළුවනි. කොහොම වුණත් නානුවේ ඇල්ල බලන්නේ නැහැ. හැමෝටම මගේ අරන දිය ඇල්ලක් තමයි මේ නානුවේ ග්ලාස් ඇල්ල. ඉතින් ඔයාලත් නානුවේ පැත්තට නම් ඔයාලා මගේ අරගන්න එපා. මොකද ඔයාලා දැන් දන්නවනේ මේ නානුවේ ඇල්ල ළඟම තව හරි අපූර්ව දිය ඇල්ලක් තියෙනවා කියලා. ඔන්න බලන්න මේ වංගුව ගත්ත ගම හරි අපූර්වට කඩාගෙන හැලෙන ග්ලාස් ඇල්ල. පේනවද මේ ඉස්සරහා තියෙන්නේ ග්ලාස් ඇල්ල. අපිට යන්න පුළුවන් බයිසිකලේ ග්ලාස් ඇල්ල පාමුලටම. ග්ලාස් ඇල්ල ගොඩ වෙලා එහා පැත්තටත් ඕනේ නම් යන්න පුළුවන්. ඔන්න අපි ආවා ග්ලාස් ඇල්ල ළඟට. මම හිතන්නේ අපි මෙතනින් නවතිමු. මෙතන දාලා මෙතනින් එහාට පාගමනින් යමු. මේ ග්ලාස් ඇල්ල